හෙලෝ යාළුවනේ වෙල්කම් බෑක්. අද දවල් 12 ඉඳන් රෑ 12 වෙනකන් ස්ටඩි චැලෙන්ජ් එකක් තමයි මං ඔයාලට අරන් ආවේ. මුලින්ම මම මගේ ටුඩු එක ගහගත්තා. දැන් වෙලාව හරියටම දවල් 12යි. දැන් අපි වැඩ ටික පටන් ගමු. මුලින්ම මම ගත්තේ කෙමිස්ට්‍රි. මම මේ ටික සෙල්ෆි කැම් එකෙන් තමයි රෙකෝඩ් කළේ. ඒ හින්දායි අනිත් පැත්තට පේන්නේ. මම පාඩම් කර කර ඉන්නකොට එකපාරටම වහින්න ගත්තා. මේ පෑන මට ගොඩක් විශේෂයි. මේක මට දුන්නේ අබි. මගේ හොඳම යාළුවෙක්. මේ පෑන තින්ත පෑනක්. ඒක හින්දා තමයි ඒක මට ගොඩක්ම විශේෂ. ඊට පස්සේ මම දවල්ට කෑවා. ඊට පස්සේ මට හදිස්සියෙම යන්න වුණා මෙන්න මෙයාට බෙහෙත් අරන් එන්න. මම ටවුන් එකට එනකොට ටවුන් එකට නම් වැස්ස පායලා තමයි තිබුණේ. මම ටවුන් ගිහිල්ලා අපහු ගෙදර ආවා. මම ඊට පස්සේ බයොලොජි වල වැඩ ටිකක් කරා. මේ විදිහට කොළවල ලියලා පාඩම් කරනකොට මට නම් මේක මතක තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා තමයි මම ෂෝට් නෝට්ස් හද පාඩම් කරන්නේ. මේ සියඹල කප් එක මම ටවුන් ගිහිල්ලා එනකොට තමයි ගෙනාවේ. මම අච්චාරු කන්න ගොඩක් ආස කෙනෙක්. ඔන්න දැන් මම බයොලොජි ටිකත් පාඩම් කරලා ඉවරයි. ඊට පස්සේ මම ගියා පහන තියන්න. පහන තියලා ඇවිල්ලා මම කලින් හදාගෙන තිබ්බ නෝට් එකක් මම ආපහු බලාගත්තා.
ඒක ඉවර වෙලා මම මේ ෆිසික්ස් වල වීඩියෝ එක බැලුවා. මම දැන් රෑට කන්න තමයි හදන්නේ. ඔයාලා තාමත් වීඩියෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් වීඩියෝ එක ලයික් කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම ෆිසික්ස් රෙකෝඩින් එක බලලා ඉවර වෙලා බයොලොජි වල එසේ එකක් ලියන්න ගත්තා. ඔන්න දැන් නම් මම එසේ එක ලියලා ඉවරයි. ඊට පස්සේ මේ අද දවසේ අන්තිම වැඩේ විදිහට මම මෙන්න මේ ටියුට් එක සම්පූර්ණ කරන්න ගත්තා. ඉතින් දවල් 12 ඉඳන් රෑ 12 වෙනකම් මම බාරගත්ත ස්ටඩි චැලෙන්ජ් එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් ආයෙමත් දවසක තවත් බ්ලොග් එකකින් ඔයාලා ගාවට එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.